ඔන්න ඉතින් 2026 අවුරුද්දේ හැමෝම මග බලාගෙන හිටපු සුපිරිම ත්‍රිලර් එකක් තමයි කිලර් වෙල් කියන්නේ. මේක නිකම් මාළු දඩයමක් ගැන කියවෙන කතාවක් නෙවෙයි. ඊට එහා ගිය ලොකු කුතුහලයක් සහ භීතියක් එක්ක ගලාගෙන යන සිනමා අත්දැකීමක්. අධ්‍යක්ෂණය ජෝඇන් බ්‍රෙචින්. තිරපිටපත බ්‍රෙචින් ඇන් කැතරින් මැක්ෆී. ප්‍රධාන නළු නිලියන් වර්ජීනියා ගාඩ්නර්, මෙල් ජාන්සන්, මිචෙල් හෝප්. කතාව පටන් ගන්නේ හරිම නිස්කලංක මුහුදු වෙරළක පිරිසක් විනෝද වෙන්න යන දර්ශනයකින්. හැබැයි ඒ නිස්කලංක බව වැඩි කාලයක් තියෙන්නේ නැහැ. එකපාරටම සිද්ධ වෙන අద్භූත අතුරුදන්වීම් කිහිපයක් නිසා මුළු ප්‍රදේශයම භීතියට පත්වෙනවා. සාමාන්‍යයෙන් ඕකා එහෙමත් නැත්නම් කිලර් වේල් කියන සත්තු මිනිස්සුන්ට පහර දෙන්නේ නැහැ කියලයි හැමෝම හිතාගෙන ඉන්නේ. හැබැයි මේ චිත්‍රපටියේ ඉන්න සත්වයා ඊට වඩා හාත්පසින්ම වෙනස්. මොකක් හරි නොදන්නා හේතුවක් නිසා මේ සත්වයා අසාමාන්‍ය විදියට ප්‍රචණ්ඩ වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නය විසඳන්න ඉදිරිපත් වෙන්නේ සාගර විද්‍යාඥයෙක් සහ හිටතු නාවික හමුදා නිලධාරියෙක්. ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ හිතා ගන්නවත් බැරි තරම් දරුණු අභියෝගයකට. දියයට හැංගිලා ඉන්න මේ මාරක දඩයම්කරුවගෙන් බේරෙන්න ඔවුන්ට පුරුවන් වෙයිද? නැත්තම් මුහුද මැදදීම මේ සත්වයාට ගොදුරු වෙන්න වෙයිද?